Hi guys. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න මං අදත් ආවා Saparia with YP YouTube channel එකත් එක්ක ඔයාලත් එක්ක සෆාරියක් යන්න. එහෙනම් යමු නේද? Press the backs of our hands together. It's still wet, so the ink should transfer. Meet me at the side door. We'll sneak on through the main floor. All the night, let's take a shot. Keep moving and we won't get caught. Take the long way home. Tonight we're free to roam. Everything's gonna be alright. Just let go, enjoy the ride. To the top of the world tonight. We're never coming down. Never coming down. No, we're never coming down. Never coming down. High on life, got a good buzz going. Are you hiding, Katu? ආයාරුවනේ අපි මේ තවත් යාලේ තියෙන තවත් ලස්සනම තැනක මෙතනට කියන්නේ යාල රැව කියලා. මේ දවස්වල නම් ආවොත් එහම ඔයාලට කුරුල්ලෝ 100 ගාණක් බලන්න පුළුවන්. ඒ තරම් කුරුල්ලෝ මෙතන ඉන්නෝ. ගොඩක්ම ලතු එක්වී සහ පැස්තුඩුව තමයි මෙතන මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. පාට ගොඩක් ලස්සන පාටින් ඉන්නේ. යාට කියන අපි ලතු ඇකිය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා painted stock කියලා. අය සුදු පාට ලොකු එක්කෙනාට කියන පැස්තුඩුව කියලා. ඉංග්‍රීසි වලින් කියන අපි pelican කියලා. ඉතින් එයාලා ගොඩක් 100 ගාණක් ඉන්නවා මේ දවස්වල මේ යාලා වැවට. මොකද ගොඩක් දැන් මේ දවස්වල පායනවා. ඒ ගොඩක් පායන හන්දා මෙතන බැවේ ගොඩක් වතුර අඩුයි. ඉතින් ඒ වතුර අඩුකම හන්දම මෙයාලට අර මාළු ඉන්න ප්‍රමාණය එක තැනකට සීමා වෙච්ච හන්දා ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. මේක හන්දා තමයි මේ කුරුල්ලෝ යාලට හොඳට බැලුවොත් පේනවා මේ කිඹුල්ලොත් ඉන්නවා මේ වැවේ මේ කුරුල්ලොන්ට හා සමානවම. ඉතින් ඔය කුරුල්ලෝ කිඹුල්ලෝ උදේට එහෙම ගියොත් මේ කට්ටිය බලන්න පුළුවන් මේ මාළු ලේසියෙන් අල්ලා ගන්න පුළුවන්. දෙගොල්ලෝ මේ සහයෝගයෙන් මාළු අල්ලන් කන එක තමයි ඔය කරන්නේ. ඉතින් එනවනම් මේ දවස්වල ඇත්තට මෙන්න මේ වගේ ඒවා ගොඩක් බලන්න පුළුවන්. ගොඩක් පායන කාලට බලන්න පුළුවන් දේවල් වෙනත් පහින කාලේ වගේ නෙවෙයි. ඉතින් එන්න ඉතින් ඔයාලා හැමෝම බලන්න යාලා. කුරුල්ලෝ බල ඉවර වෙනවත් එක්කම තව ආරංචියක් ආවා. ලෙපර්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් මං එතනට ගියා. යනකොට මෙයා පාරේ ඉතින් පාරේ ගියා ඉස්සරහට යනවා. වැඩි වෙලාවක් නැහැ. එයා ඉක්මනට ටක් ගාලා කැලේ ඇතුළට ගියා. එයා බලන්න ගිය පාර නම් එච්චර ලේසි නෑ. ඉතින් ඒ පාරේ ගිහිල්ලා එයාලට සංචාරකේ ගොඩක් ආස හින්දා ඉතින් එයාලට පෙන්නලා ඉතින් නැවතත් මං ඒ පාර දිගේම මේ එනවා. ඔයාලට ඒක තමයි මේ පේන්නේ. පාර කොච්චර අමාරුයිද කියලා ඔයාලට පේනව නේද? ගොඩක් අමාරු පාරක්. ඉතින් බලලා අපි තවත් ඉස්සරහට ආවා. තවත් ඉතින් අපිට බලන්න දේවල් නම් ගොඩක් මේ යාලි තියෙන නිසා. ඔහොම ඉස්සරහට යනකොට ඇත්තටම මේක තමයි දර්ශනේ. හිතන්නේ නැති මොහොතක පාර ඉස්සරහට මෙනෝ මෙන්න මෙයා. දැක්කත් ඇඟ හිරි වැටෙන ඇඟ කිලිපොලා යන අපිට නම් පොඩි එන්තර මෙන හන්දා ලොකුම බයක් ඇති වෙන්නේ නැහැ. ඒත් ගොඩක් ලං වෙනකොට නම් පොඩ්ඩක් තතිගැම්මක් ඇති වෙනවා. මෙයා එන විලාසෙත් එක්ක ඔයාට පේනව නේද? ඉතින් බලන් ඉන්න එයා පොඩ්ඩක්වත් පාරේ අයින් වෙන්නේ නැතුව මේක එයාලගේ තන හන්දා. එයාලා එනවා. එයා එනවා ඉස්සරහටම. ඉතින් මම බලාගෙන ඉන්න ওই විදියට. ඉතින්
ටිකක් වෙලා ඉන්නකොට යා නවතින්නේ. එයා වාහනේ ආසන්නයටම එනකොට මම තීරණය කළා ටක් ගාලා එතනින් වාහනේ පස්සට අරන් අයින් වෙන්න. කියන්න බෑ මෙයාලා කැලේ ඉන්න අය. ඒ වගේම එක්කෙනෙක් තමයි මේ කලින් දැක්ක එක්කෙනා නෙමෙයි. එයාත් පොඩ්ඩක් තරහ ගිහිල්ලා තියෙන්නේ. හොඳට අහන්න මෙයාගේ මේ කරන ක්‍රියාකාරම් වල සද්දේ. Please wait, huh? Please wait. මෙයාගේ වැඩ කෑලි ටික ඔක්කොම වල්ලි වෙලා අපි පට්නංගලට යනවා. පට්නංගලට යන අතරතුරදී අපිට මෙන්න මෙයාවත් හම්බුණා. එයා නම් පාර මාරු වෙලා කැලේට ගියා. ඉතින් පට්නංගල කිව්වට වෙලා දන්නෙත් නැතුව ඉතින් සමහර අය යාළ එන අය නම් දන්නවා ඇති. පට්නංගල කියන්නේ සංචාරකයන්ට බහින්න පුළුවන් යාළ තියෙන එක තවත් එක ස්ථානයක්. ඉතින් යාළට විවේක ගන්න, රෙස්ට්රූම් යන්න, කැම්බියම් ගන්න එහෙම මෙතන පුළුවන්. ඉතින් අපි එතනට ගියා විතරයි. මට මේ නිසාන්ත අයියව හම්බුණා. නිසාන්ත අයියත් එක්ක ඉතින් පොඩ්ඩක් කතා කර හිටියා. ඉතින් ඔයාලට පේනව නේද? එයාට ඉතින් මොන දේ වුණත් උදේ කෑම එක නම් ගන්න ඕන. අපි දැන් මම ඔයාලට කිව්ව අර පට්නංගල තමයි මේ වලට මේ අපිටින් පේන්නේ. මෙන්න මම ඔයාලට කියවුව මේ දවස්වල යාලේ ඉන්න චණ්ඩියා. දැක්කත් ඇඟ හිරි වැටෙන මේ වෙනකොට වාහන 8ක් 10කට වඩා කුඩු කරලා පෙරලලා තියෙන කෙනා තමයි මේ ඉන්නේ. වැඩි වෙලාවක් මෙයාගේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙයා ශ්‍රේණිකව තව වාහනයකට ගහනවා. මේ අවස්ථාවේ මට මේ වීඩියෝ එක නම් ගන්න බැරි වුණා. මම ටක් ගාලා මගේ වාහනේ මං ඉස්සරහට අරගත්තා. ඉතින් අපි අද දවසේ නිමා කළා මේ විදිහට වන උද්‍යානයෙන් එළියට යනවා. ඉතින් මගේ වීඩියෝ ඉස්සරහට දාන වීඩියෝ වලට බලන්න, මගේ channel එක subscribe කරන්න. ඉතින් ආයේ හමු වෙමු. Good.